පුංචි දූලා පුතාලට මම අද අලුත් කතාවක් කියලා දෙන්න යන්නේ. මේ කතාවේ නම Town Mouse and Country Mouse. ඒ කියන්නේ නගරේ හිටපු මීයෙකුයි ගමේ හිටපු මීයෙකුයි ගේ කතාවක්. අපි බලමු මේ කතාවේ මොනවද තියෙන්නේ කියලා. This is Country Mouse. Country Mouse lives in the country. He has a home in a tree. මේ ගමේ ඉන්න මීයා. කවුද? Country Mouse. එයා කොහෙද ඉන්නේ? ගමේ. එතකොට එයාගේ ගෙදර තියෙන්නේ කොහෙද? ගහක. මේ තියෙන්නේ. ගහක තියෙන බෙනයක් ඇතුලේ තමයි තියෙන්නේ ගෙදර. Here's the town mouse. Town mouse lives in the town. මේ ඉන්න කවුද? මේ නගරේ ඉන්න මීයා. හරි? එයාගේ ගෙදර කොහේ තියෙන්නේ? He has a home in a town house. නගරේ තියෙන තට්ටු ගෙදරක තමයි මේ නගරේ ඉන්න මීයාගේ ගෙදර තියෙන්නේ. One day, town mouse has come to stay in the country. මොකද මේ මීයෝ දෙන්න යාළුවෝනේ. ඉතින් මේ ගමේ ඉන්න මීයා කිව්වා නගරේ ඉන්න මීයට අපේ ගෙදර පැත්තේ ඇවිල්ලා යන්න කියලා. එතකොට මේ ටවුන් මවුස් මේ ගමට ගිහිල්ලා බස් එකේ තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ ඇවිල්ලා ඉන්නේ බෑග් එකකුත් අරගෙන සූට් කේස් එකක්. හරි? කැප් එකකුත් දාලා. Country mouse says, I like the country. It is quiet. Stay here, town mouse, and we can have some fun. ගමේ ඉන්න මියා කිව්වා මම කැමතියි ගමට. හරි නිශ්ශබ්දයි. ගම හරිම හොඳයි. ඉතින් ඔයත් ඉන්නකෝ ගමේ නතර වෙන්නකෝ. අපිට සන්තෝෂෙන් ඉන්න පුළුවන්, විනෝදෙන් ඉන්න පුළුවන් කියලා ගමේ මියා කිව්වා මේ නගරේ මියාට. කවුද එන්නේ? This owl wants to catch town mouse. Town mouse and country mouse run away. අයියෝ එතකොටම කවුද එන්නේ? අවුල් කෙනෙක්. කවුද අවුල් කියන්නේ? බකමූණා එහෙම නැත්නම් බස්සා අපි ඔය නම් දෙකම කියනවා. මේ කුරුල්ලෝ මීයෝ අල්ලන්න හරිම කැමතියි. ඒගොල්ලන්ගේ රස කෑමක් තමයි මීයෝ. ඉතින් මේ දුවලා එනවා අල්ලන්න මීයෝ දෙන්නව. Country mouse says, Look, town mouse, come into the tree. මේ තියෙනවා මේ ගහේ බෙනයක් ගුහාවක්. ඉක්මනට එන්න කියනවා ඒක ඇතුළට. එතකොට යාට බේරෙන්න පුළුවන් අවුල්ගෙන්. Country mouse and town mouse have supper. ඒගොල්ලෝ කනවා රැට කෑම. Town mouse says, I do not like the food in the country. It is not like the food in the town. මේ මොනවද ඒගොල්ලන්ට කන්න තියෙන්නේ? අල වර්ග, ගෙඩි ಜಾති ඒ වගේ ඒවා. දැන් නගරේ ඉන්න මීයා ඒවා කන්නේ නෑනේ. එයා කන්නේ වෙන කෑම. එයා කියනවා අප්පෝ මට මේවා කන්න බෑ මම මේවට ආස නෑ. දැන් පුංචි දූලා පුතාලත් එහෙමනේ. සමහර විට ඕගොල්ලොත් ගමේ යනවා නේද? ආච්චම්මලා සීයලා බලන්න. එතකොට ඒගොල්ලෝ හදලා දෙනවනේ ගමේ කෑම. එතකොට සමහර දූලා පුතාලා මොකද්ද කියන්නේ? අප්පෝ අපිට මේවා කන්න බෑ. අපි ආස නෑ. එහෙම කියනවා නේද? ඉතින් මේ ගමේ මීයා මේ නගරේ මීයත් කියනවා අප්පෝ මට මේවා කන්න බෑ කියලා. හරි? Country mouse and town mouse go to bed. ඒගොල්ලෝ නිදා ගන්න යනවා. Town mouse says, I do not like this bed. It is not like my bed in the town. අයියෝ. Country mouse and town mouse go to bed. නිදා ගන්න යනවා. ඊට පස්සේ දැන් town mouseට දැන් ඇඳක් හදලා දීලා. හැබැයි ඒ ඇඳ එච්චරම හරි නෑ. හරි? ගොඩක් සැපට තියෙන ඇඳක් නෙමෙයි. ඉතින් යා කියනවා අයියෝ මම කැමති නෑ මේ ඇඳට. Town mouse says to country mouse, it is too quiet in the country. I cannot sleep. ඒ මොකද්ද කියන්නේ? හරි? town mouse කියනවා අයියෝ ඇයි ඉච්චර සද්ද බද්ද නෑනේ ගමේ.
හොඳේ ටවුන් වල එහෙම නෙමෙයි වාහන යන සද්දය ඇහෙනවා මිනිස්සු කතා කරනවා. එතකොට ඒවට පුරුදු වෙලා නිසා මේ ටවුන් මවුස්ට දැන් මේක ටූ ක්වයට්ලු නිශ්ශබ්ද වැඩි. මට නිින්ද යන්නේ නැලු. හරි. Country mouse has to look for food. He says to town mouse, come and look for food. දැන් ගමේ ඉන්න මීයට කොහෙන්වත් කෑම හම්බෙන්නේ නැහනේ. එයා යන්න ඕනේ එළියට බැලලා කෑම හොයාගෙන එන්න. Town mouse says, no. In the town we have shops. We can buy food. අපෝ ටවුනේ තියෙනවනේ කඩවල්. කඩෙන් අපිට ගිහලා ගන්න පුළුවන් කෑම. අපි කෑම හොයන්න යන්න ඕනේ නැහැ කිව්වා. හරි. Some horses come to see town mouse and country mouse. Town mouse runs away. He jumps into the water. ඉන්න ඉතින් මේ අශ්වයෝ ටිකක් ආවලු මේ country මේ town mouse බලන්න. හරි. එතකොට එයා බය වෙලා එයා පැන්න වතුරට. හරි. Town mouse said, I do not like this country. In the town it is not like this. දැන් හොඳට වතුරට වැටිලා තෙමිලා හොඳට. එයා කියනවා අයියෝ මං කැමති නෑ ගමට. We do not have horses in the town. We have shops in the town. ටවුමේ නෑනේ මේ අශ්වයෝ අපිට තියෙන කඩවල් විතරයි. ඒ හින්දා අපිට බය වෙන්න ඕනේ නෑ. කවුද කියන්නේ? නගරේ මීයා කියන්නේ. Come and stay in the town, country mouse, says town mouse. You can have supper and go to the shops in the town. දැන් මේ මොකද නගරේ මීයා යන්න. ඔයා කියන මට මේ ගමේ ඉන්න බෑ මට කැමති නෑ. මම යනවා ආපහු ටවුමට. ඔයත් එන්නකො ටවුමට ඇවිල්ලා බලන්නකො කොච්චර ෆන්ද කියලා. කියලා ඉවර වෙලා මේ දැන් මේ නගරේ මීයා යන්න හදන්නේ. Town mouse sees a car. Look country mouse, he says. We can go to the town in this car. ඒගොල්ලන්ට පේනවා ඈත කාර් එකක් නතර කරලා තියෙනවා. ඒගොල්ලෝ කියනවා අපි මේක නැගගත්තොත් අපිට යන්න පුළුවන් කියලා මේ ටවුමට. They jump into the car. ඔන්න ඒගොල්ලෝ ඉක්මන් කරලා නැගගත්තා. The car goes to the town. Country mouse sees the shops. He sees the cars. It is not quiet in the town. දැන් මෙන්න ටවුමේ තියෙන දේවල් එයාට පේනවා. shops තියෙනවා. වාහන තියෙනවා. ඒ වගේම මේ හරි සද්දයි. හරි? Town mouse says, I like the town. My home is not in a tree. I live in a town house. Stay here, country mouse. We can have fun. දැන් කවුද මේ ටවුන් මවුස් කියන බලන්න මගේ ගෙදර ගහක නෙමෙයිනේ තියෙන්නේ. මගේ ගෙදර තියෙන්නේ හොඳ මේ තට්ටු ගෙදරක. මෙහි අපිට හොඳ සන්තෝෂෙන් ඉන්න පුළුවන්. ඔයා ඉන්න මෙහි කියලා ගමේ ඉන්න කෙනාට කියනවා. ගමේ මිනිහට. හරි. Town mouse and country mouse have supper. ඒගොල්ලෝ දැන් කෑම කන්න යන්නේ. Country mouse says, අයියෝ I do not like the food in the town. It is not like the food in the country. අයියෝ යා කියන මට මේ නගරේ තියෙන කෑම කන්න බෑ. මට මේව කාලා පුරුදු නෑ. මං කැමති නෑ මේ කෑම වලට. දැන් ගමේ මියා කියනවා එහෙම. Town mouse and country mouse go to bed. Country mouse says, I do not like this bed. It is not like my bed in the country. මේ බලන්න. දැන් මේ දෙන්න නිදා ගන්න යන්නේ. හරි? මේ country mouse මේ town mouse ගේ ඇඳ හදලා තියෙන්නේ පෙට්ටියකින් කාඩ්බෝඩ් පෙට්ටියක්. ඊළඟට මේ දීලා තියෙන ඇඳ මොකද්ද? මේ country mouse ට නිදා ගන්න. මේ බිත්තර ගෙනාපු අර කවරයක් බිත්තර කාටන් එකක් හිස් එකක්. හරි? අයියෝ නින්ද ගිහිල්ලාද යට නෑනේ. Country mouse says to town mouse, it is not quiet here. I cannot sleep. අයියෝ මේ හරි සද්ද බද්ද එක මට නින්ද යන්නේ නැහැ. ඊට පස්සේ next day town mouse and country mouse go to the park. Town mouse has a ball. They have fun. ආයා මේ බෝලයක් අරගෙන සෙල්ලම් කරනවා. කවුද? town mouse. හරි? A dog comes for the ball. Country mouse runs away.
He jumps into the water. ඔන්න බල්ලා දැකලා ගමීනියා බය වුණා. එයා පැන්නා වතුරට. In the townhouse, Country Mouse sees the carpet cleaner. He runs away. Carpet cleaner කියන්නේ ඇත්තටම vacuum cleaner එකක්. අර ඒකේ සද්දෙකුත් එනවනේ. ඉතින් මේ Country Mouse දැකලා නෑ ඒ වගේ එකක්. එයා බය වෙලා දුවන්න ගත්තා. Town Mouse says, "Here, Country Mouse, come into the hole." දැන් මෙයාගේ ගෙදර තියෙන්නේ ඇත්තටම මේ හිලක් ඇතුලේ ගේ බිත්තියේ හිලක තමයි ඉන්නේ Town Mouse. එයා කියන ඉක්මන් කරලා මේක ඇතුලට එන්න කියලා. කවුද ඇවිල්ලා ඉන්නේ? A cat comes to catch Town Mouse and Country Mouse. They are in the hole. They have no food. අයියෝ දැන් එළියෙන් කවිලා කවුද මේ පූසා? පූසු හරි කැමතිනේ මීයෝ අල්ලන්න. දැන් මේ දෙන්න මේ හිල ඇතුලේ ගුල ඇතුලේ මේ ඉන්නවා ගුලි වෙලා. එළියට යන්න විදිහක් නැහැ, කණ්ඩත් නැහැ. හරි. Country Mouse says, "I want to go home in the country." එයාට දැන් හොඳටම ඇති වෙලා. මේ යාගේ බඩු ටිකත් මේ තියෙන. එයා ගෙනාපු රෙදි ටික සූට් කේස් මුකුත් නැහැ. මේකේ තමයි ගැට ගහගෙන ආවේ යාගේ ඇඳුම් ටික. හරි. එයා සෑඩ් වෙලා. එයා කියන මට මෙහෙ ඉන්න බෑ මං යනවා ගෙදර ගමේ. Country Mouse sees a Christmas tree and a present. එයා දැක්ක ගෙදර තියෙන Christmas tree එකයි එතන තියෙන තෑගි. Look, says Town Mouse. This present is to go to the country. You can jump in here and go home. දැන් මේකේ ඇඩ්‍රස් එක ලියලා තියෙන්නේ ගමට යන්න. එතකොට මෙයා කියන ඔයා මේක ඇතුළට රිංග ගත්තොත් ඔයාට යන්න පුළුවන් මේක present එක ගෙනහිල්ලා දෙනකොට කියලා. The present is in the car. Country Mouse is in the present. මේක තමයි present එක. එයා මේ Country Mouse උත් ඒක ඇතුළට රිංගගෙන. ඔන්න දැන් මේ වාහනේ යනවා. The car goes to the country. Country Mouse says, "Here's my home in the country." He says, "I do not like the town. I am a country mouse and this is my home." දැන් ගමීමියා කියනවා අනේ මම කැමති මගේ ගෙදරට. මං කැමති ගමට. මට ඕනේ වෙන කොහෙවත් යන්න. හරි. ඉතින් එතනින් කතාව ඉවරයි. ඒකෙන් මොකද්ද කියන්නේ? හරි මේ දෙන්නම මීයෝ තමයි. හරි. ඒ වුණාට එක්කෙනෙක් කැමති ටවුමේ ඉන්න. අනිත් එක්කෙනා කැමති ගමේ ඉන්න. දැන් ඔයාලත් එහෙම තමයි. පුංචි දූලා පුතාලා එක වයසේ හිටියට ඕගොල්ලෝ කැමති දේවල් වෙනස්. ඒකට කමක් නැහැ. හරි? ඔයාලා කැමති දේ හරියට කරන්න. හරි? එතකොට ඔයාලට සන්තෝෂෙන් ඉන්න පුළුවන්. හරි? එතකොට මං හිතනවා ඔයාලා මේ කතාවට කැමති වෙන්නේ නැති කියලා. හරි? ඊළඟ දවසේ මං ඔයාලට අලුත් කතාවක් කියලා දෙන්නම්. සුබ දවසක්.